අයිබෝවන් කියෝරා ඔන්න අද මම හිතුවා ඔයාලත් එක්ක වාහන ගැන කතා කරන්න ඕන කියලා. ඉතින් නවසීලන්තයේ ඇවිල්ලා වාහනයක් ගන්න එක ගොඩක්ම ලේසි දෙයක්. ඉතින් ගෙයක් ගන්නවටත් වඩා ගෙයක් රෙන්ට් එකකට ගන්නවටත් වඩා ගෙයක් මිලදී ගන්නවටත් වඩා බොහොම ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් තමයි වාහනයක් මිලදී ගන්න එක. ඉතින් මට හිතුණා අපි ගාව තියෙන වාහනත් එක්ක කොහොමද මෙහි වාහන මිල ගන්නන් කොහෙන්ද අපි ගන්නේ ඒවා මේවා ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඉස්සල්ලාම අපි නවසීලන්තයට ඇවිල්ලා ගත්ත වාහනේ තමයි Toyota Prius එක. මේ තියෙන එක. එච්චරම අලුත් එකක් නෙමෙයි 2010 අවුරුද්දේ හයිබ්‍රිඩ් එකක් මේක. ඉතින් ඒකින්ද තමයි අපි ගත්තේ. දැන් මම පෙන්නන්නම් Prius එක කොහොමද කියලා. ඉතින් ඒවා දන්න ඕනෙක් කෙනෙක් මම ඉතින් මේ නිකන් පෙන්නන්නේ. මේක තමයි අපි ඉස්සලාම් ගත්ත කාර් එක Toyota Prius. ඒ කාලේ හයිබ්‍රිඩ් වලට හෝ එහෙම නැත්නම් ඉලෙක්ට්‍රික් කාර් එකක් ගන්නවා නම් රජයෙන් වෙනම දුන්නා කෙවීමක් 900 ගාණක් වගේ හම්බ වුණා. ඉතින් ඒකත් එක්ක අපිට මේකට ගියේ $10000ක් විතර. ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ නැහැ ආපු ගමන් මේ වගේ ලොකු ගාණක වාහනයකට යනවට. ඒ වුණාට ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් ඇත්තටම හොඳ වාහනයක් ගන්න එක ගොඩක් කල්පවතිනවා. ඒක හරිම වාසිදායකයි. ඒ ගානට පාඩු නෑ ඇත්තටම ඒ වෙනකොට මේකේ මයිලේජ් එක තිබ්බේ 75000ක් විතර. අපි නිව්සීලන්ත ෆස්ට් ඕනර්ස්ලා. ඉතින් ඒ හින්දා මේ කාර් එක ඉතින් අපි තාමත් පාවිච්චි කරනවා දැන් අවුරුදු 3කට ආසන්නයි. ඉතින් තෙල් එහෙම හොඳට වැඩ කරනවා. මේකේ ස්ටාර්ට් කරලා යනකොට එහෙම කිසිම සද්දයක් දැනෙන්නේ නැහැ. හරිම කම්ෆර්ටබල්. ඉතින් දුර යන්න එහෙම අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේක. මොකද තෙල් පැත්තෙනුත් හොඳයි. ඒ වගේම ඇඟටත් හරිම පහසුයි. මීට වඩා හොඳ සැප වාහන තියෙනවා. මේක ඉතින් මේ එකක් විතරයි. කවින් එන ගොඩක් අයත් ගන්න Toyota Prius තමයි. ඉතින් මේක ඇෂ් කලර්, සමහර අය රෙඩ් ගන්නවා. ඒ වගේම බ්ලැක් ගන්නවා, වයිට් ගන්නවා. ඉතින් Prius කියන්නේ ඉතින් ගොඩක් හොඳ වාහනයක්. මේක ටිකක් පරණයි. මොකද 2010 නේ. ඉතින් ඒ වුණාට හොඳට වැඩ කරනවා. මොඩල් එක පරණ වුණාට කාර් එක හොඳටම තියෙනවා. හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් කාර් ටිකක් ගන්න ඒ වුණාට ඉතින් කාර් වගේ දේවල් ඕන තරම් ගන්න පුළුවන්. හරිම ලේසියෙන්. මෙහි තියෙනවා වෙනමම කාර් සේල්ස් තියෙනවා. ඒවට ගිහිල්ලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් Facebook මාකට් එකෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එක Toyota එක කම්පැනිස් වල ගිහිල්ලා ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒගොල්ලෝගේ කම්පැනිස් වලට කතා කරලා ජපානයෙන්ම ඔරිජිනල් ඒවා ඕනනම් ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ වගේ දේවල් හරිම ලේසි. මෙහි වාහන නිෂ්පාදනය කරන්නේ ඔක්කොම ජපානයෙන් හරි වෙන හදන රටවල් වලින් තමයි වාහන ගේන්නේ. ඊට පස්සේ මම ටිකක් දුරක වැඩට යන්න පටන් ගත්තට පස්සේ අපිට තව වාහනයක් ඕන වුණා. ඒ හින්දා අපි මෙන්න මේ වෑන් එක ගත්තා අපේ හස්බන්ඩ්ගේ බිස්නස් වැඩවලට. මම කාර් එක පාවිච්චි කරා. ඒක Nissan Serena එකක්. iVesta මං පෙන්නන්නම් ඇතුළ කොහොමද ඒවා මේවා කියලා. මේක 2006 අවුරුද්ද එකක් ඇත්තටම. මේක අපි ගත්තේ $5200කට. ඉතින් පොඩි පොඩි ඩැමේජ් එහෙම තියෙනවා. උනාට සාමාන්‍යයෙන් ගත්තම වාහනේ ගොඩක් හොඳයි. මේ තියෙන්නේ Serena iVesta. ඉතින් මම පෙන්නන්නම් ඇතුළට ගිහිල්ලා. 2006 කියන්නේ ඉතින් ගොඩක් පරණ අවුරුද්දක්. ඒ වුණාට ඉතින් වාහනේ හොඳටම වැඩ කරනවා. හැබැයි ඉතින් මේකේ පෙට්‍රල් නම් ටිකක් වැඩිපුර යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපිට දැන් ඒක දැනෙන්නේ වැඩිපුරම අපි හයිබ්‍රිඩ් කාර් එකක් පාවිච්චි කරන නිසා. ඊට සාපේක්ෂව බලනකොට මේකේ ගොඩක් තෙල් යනවා. එහෙම නැත්තම් වෙන ගැටලුවක් නැහැ. හොඳට ඉඩ තියෙනවා. ෂීට් එහෙමත් හොඳටම තියෙනවා. අර එළියේ පොඩි ඩැමේජ් එකක් තිබ්බේ. ඒක විතරයි ඩැමේජ් එකකට තියෙන්නේ. අනිත් දේවල් ඔක්කොම හොඳයි. ඉතින් ගැටලුවකට තියෙන්නේ අවුරුද්ද ටිකක් පරණයි. ඒ වගේම පෙට්‍රල් ටිකක් වැඩිපුර යනවා. ඒ වුණාට ගොඩාක් ඉඩ තියෙන හින්දා කැම්පර් වෑන් එකක් විදියට මොඩිෆයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිස්නස් වලට එහෙම ගොඩක් හොඳ වාහනයක්. හැබැයි ඉතින් අපි දැන් මේ වාහනේ විකුණන්න තමයි යන්නේ. මොකද අපි වෙනත් වාහනයකට මාරුණා. හැබැයි මේ වගේම එකක්. මොකද දැනටමත් අපි ඒක Facebook මාකට් එකට දාලා තියෙන්නේ. ඒ වගේම අපි මේක ගිහිල්ලා තැනක පාක් කරන්න යන්නේ. ඉතින් අපි දැකලා තියෙනවා මේ හරියේ වාහන ගොඩක් පාක් කරනවා. ෆෝන් නම්බර් එක වාහනේ මිල වගේ දේවල් ගහලා අපිට එතන පාක් කරලා එන්න පුළුවන්. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මෙහි ඔය විකුණන process එක වුණාත් ඒ වගේම warrant of fitness කියලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් පරණ වාහන වලට අවුරුද්දකට සැරයකුත් අලුත් වාහන වලට අවුරුදු දෙකකට සැරයක් වගේ warrant of fitness ගන්න ඕනේ වාහනේට. ඒ වගේම insurance දාන ඒවා ඒ ඔක්කොම rego කියලා තියෙනවා. ඒ හැමදේම online කරන්න තියෙන්නේ. හරිම lazy process. WOF එකට විතරක් අපි ඒ WOF කරන තැනකට යන්න ඕනේ. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අනික හැමදේම online තියෙන්නේ. හරිම lazy. ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහා තියෙන කාර් එකක් තියෙන්නේ විකුණන්න දාලා. ඉතින් මමත් මෙතනට ගෙනාවේ ඒක මේ ගාන නම් පේන්නේ අපිට එළියට ගිහින් බලන්න පුළුවන්. මෙතන ටිකක් මෙතන තියෙන රිටයර්මන්ට් විලේජ් එකක්. මම කලින් වැඩ කරේ මෙතන. මෙතන පාරේ චුට්ටක් ඉඩ තියෙනවා. ඒ නිසා ගොඩක් අය මේ විදියට ගෙනල්ලා දානවා. දැන් අර ඈතින් ඔයාලට පේන විදි වාහනය ඒකත් විකුණන්න දාලා තියෙන්නේ 1650යි මේ වාහනේ. වෑන් එකක් වගේ එකක්. ඉතින් මේ හරියට ටිකක් වාහන ගෙනල්ලා දානවා විකුණන්න. පිට මෙතනට ගෙනල්ලා දැන් මේ බෝඩ් එක එහෙම ගහලා තියන් තමයි ලෑස්ති වෙන්නේ. ඩොලර් 8000යි. 2014 Mazda diesel. වාහනේ තාම එකයි. දැන් මම ඔයාලට කියන්නම් කොහොමද අපි Facebook market එකේ හරි එහෙම නැත්නම් car sales වල තියෙන කාර් හොයාගන්නේ කියලා. ඉතින් Facebook market එකේ නම් ඔයාලගේ Facebook page එකේ තියෙනවා marketplace කියලා තැනක්. ඉතින් එතනට ගිහිල්ලා ඔයාලට search කරන්න පුළුවන් cars, vans, bike ඕන දෙයක්. එතකොට දැන් අපේ ලංකාවේ වගේ නම් ගොඩක් අඩුයි. නමුත් මෙහි අපිට Facebook market එකෙන් ගොඩක් දේවල් මිලදී ගන්න පුළුවන් එක විදිය. හැබැයි ඉතින් මෙතනදී කාර් වගේ දේවල් ගන්නකොට ඔයා දන්න මැකැනික් කෙනෙක් එහෙම නැත්නම් ඔයා කාර් ගැන වැඩිපුර දන්න කෙනෙක්ව එක්කන් ගියොත් හොඳයි. මොකද අපිට සමහර වෙලාවට උඩින් පේන්නේ නැති ප්‍රශ්න තියෙන්න පුළුවන් ඇතුළේ. ඉතින් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කාර් ගැන දන්නවනම් ගොඩක් හොඳයි. මිලදී ගන්නකොට අපිට ආපහු මේවා රිවර්ස් කරන්න ටිකක් අමාරුයි. මොකද Facebook මාකට් වල තියෙනේව නිකන් අපි අර විශ්වාසයත් එක්ක මිලදී ගන්න දේවල්නේ. ඉතින් අපි මේ මුදල් ගෙවුවට පස්සේ අපිට ආපහු ඒවා රිටර්න් කරන්න නම් ඒවා කරදරයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳට බලලම ගන්න ඕනේ Facebook මාකට් එකකින් ගද්දි. ඉතින් එතනත් හොඳ වාහන තියෙනවා. මම දැන් පෙන්නපු අපේ වෑන් එක ගත්තත් Facebook මාකට් එකකින්ම තමයි. ඉතින් ඔයාලා ඉන්න ඒරියා එක අනුව සර්ච් කරලා ඔයාලට ඒ විදිහට වාහන හොයාගන්න පුළුවන්. ඊළඟට car sales වලින් පුළුවන්. දැන් car sales කිව්වම ඔයාලට car sale එකට බලන්න යන්නම අවශ්‍ය නැහැ. car sale එකේ වෙබ්සයිට් එකට ගියාම ඒගොල්ලෝ ගාව තියෙන කාස් මොනාද වෑන් ජීප් මොන සර්ච් කරාම අපිට බලා ගන්න පුළුවන්. එතකොට එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලත් අපිට ඒ විදිහටම පුළුවන්. ඒගොල්ලෝ ගාව තියෙන වාහන මොනාද කියලා බලලා හොඳ එක බලලා ඊට පස්සේ ඔයාලට කාර් සේල් එකට ගිහිල්ලා එතනදී ඒවා ඔක්කොම ඩිස්කස් කරගෙන ඒක හොඳයි නම් ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඒ විදිහට කරන්නත් පුළුවන්. ඒ වගේම Toyota, Nissan ඒ වගේ ඒවා නිව්සීලන්ත වෙබ්සයිට් එක තියෙනවනේ. ඔයාට ඕන නම් ඒ අදාළ කම්පැනිස් වල ඔරිජිනල් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ රටේ ඉඳලා කෙලින්ම අලුතෙන්ම වාහනයක් උනත් නවසීලන්තයට ගෙන්න ගන්න පුළුවන්. Facebook එකකින් කරනවා නම් ඒත් ඔයාට එක දවසෙම ඒක මිලදී ගන්න පුළුවන්. ඔයා ඒ ඩිසිෂන් එක ගත්තොත්. ඒ වගේම කාර් සේල් එකට ගියා වුණත් දවසෙම මේ දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ WOF එක කරලා ඒ වගේම රෙගෝ එකට ඇප්ලිකේෂන් දාලා ඒවා මේ ඔක්කොම කරලා දෙනවා. හරිම ලේසි. ඉතින් හොඳට විශ්වාසවන්ත රිලයබල් තැනකට ගියාම වැඩේ කරගෙන යන්න පුළුවන් දවසේ. ඉතින් නවසීලන්තේ වාහනයක් ගන්නවා කියන එක හරිම ලේසි දෙයක්. මේ තියෙන ඉතින් අපි අලුතෙන් ගත්ත එක. ඒක සිල්වර් කලර්. අරක වයිට් නේ. මේක සිල්වර් කලර් Nissan Serena Highway hybrid එකක් 2013. ඉතින් මේකෙත් අර වගේම ෂීට්ස් තියෙනවා. ඒ වගේම ස්පේස් එකත් හොඳටම තියෙනවා. ටිකක් අලුත් නිසා ඉතින් හැමදේම ටිකක් අලුත්. මෙතන අපිට පුළුවන් ඕනනම් ඇක්සලරේටර් එක පා ගන්න නැතුව ඩ්‍රයිව් කරන්න. 50 හරි 100 හරි ස්පීඩ් ලිමිට් එක තියෙනවා නම් ඒ ස්පීඩ් ලිමිට් එකේදී මේ බටන් එක ඔබලා අපිට ඒ ස්පීඩ් එකේම එක දිගට යන්න පුළුවන්. ඇක්සලරේටර් එක පා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේකේ TV එකක් තියෙනවා. ඒකත් හොඳටම ක්ලියර් තියෙනවා. ළමයිට එහෙම ඉතින් හොඳයි. කොහේ හරි දිග ගමනක් යනකොට ටීවී එක බලාගෙන එහෙම යන්නත් පුළුවන්. මේ පරණ සෙරිනා එකට වඩා මේක ටිකක් කම්ෆර්ටබල් ඩ්‍රයිව් කරන්නත් ලේසි. ඉතින් අද අපි මේ පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉස්සෙල්ලාම ගමන විදිහට මේ වාහනෙන් යන. එහෙනම් ඉතින් මම වීඩියෝ එක අවසන් කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. කියෝරා.